අම්මට සිරිබුල අද පෑවෙන්න කලින් මේක ඉවරයක් කරගන්න ඕන ගහලා මේ පෝස්ටර් ටික නැත්තම් හත් දවුල ඉවර කරගන්න බැරි වුණොත් තව දවස් කීයක් තියෙන වැඩේ. ඔය ඔක්කොම ඉවරයක් කරගන්න ඕන පටස් ගන්න. පාවෙනෝ මේ එනවා කියන්නේ මෙන්න මේ වැඩ කරන්න ගියන් හත්තු ආනතිය ආයිස් බල්ලා කෙලින් ඉන්නවා හොඳට බල්ලා පේන්න ඕන බල්ලා. ලකුණ තියෙනවනම් පොළ තියට තියෙනවා ආයි ඔබ්බන් එඩේ ගොඩ සිටි පොත ටික ගහලා ඉවර කර ගන්න ඕන අදවත් ආවෙනකොට මම කොහොම හරි මේක ගහලා ගේමක් ගහ ගන්නවා අම්මට උඩු අවුදද මගේ ලයින් එකේ පෝස්ටර් ගහන්නේ උඹ ගහපන්කො මම බොට කරන්න මගේ වත්තේ පෝස්ටර් ගහන තෝ දෙන්නම් බොට වැඩ එපන්කො මොකද්ද ලකුණ තුනේ වත්තේ බොනේ බලු ලකුණ අම්මට උඩු එපන්කො උඹේ බල්ලා වගේ මගේ කටුත්තා තොබ්බඩු පින්තල නැහැ අතින් ගන්නවා එන්න පින්තල්ද පින්තල් ඕනේ පෝස්ටර් ගහන්න ඒ ලොක්ක තමයි තොබ්බඩු ඔය ඉන්නේ රජෙක් වගේ බැබිලි බැබිලි දැන් බලපන් තෝ ගහපන් තෝගේ උඩින් මං ගහන්නේ සිරි අද නම් වැඩේ ගොඩ දාගත්තා ඉක්මනට හරි ගස්ස ගාන පාස්ටර් ටික ඉවර කරගත්ත ගොඩ සිරි සුපිරියට ඇති ගහපුරේ අම්මට උඩු අඩෝ මොකද අඩෝ මේ කාඩ බල අඩෝ අපේ පෝස්ටර් වහලා මට සිරි අඩෝ මේක හරියන්නේ නැහැ හොඳේ මොකද පාහරය මේ ගහපු අපේ පෝස්ටර් ගහ පාහරය අර ඉන්නේ අම්මට අඩෝ අඩෝ මොකද තෝ කොහෙද බල්ලෝ අපේ පෝස්ටර් ගහුවේ අඩේ ඔබ කොහොම මේක නඩෝ මේක මගේ වත්තඩෝ මේ බණ්ඩා කොහෙන්ද කොහොම බල්ලෝ අපි පෝස්ටර් ගහපුවා මේ මගේ බල්ලා පෝස්ටර් ගහනවා මේකේ බල්ලා අඩු සෑර කියන්න කොහෙද එහෙම ගහන්න එපා එහෙම කිව්න්න පෝස්ටර් ගහන්න දෙනවා බල්ලෝ වැඩ කරන අපිට අඩෝ අපේ වත්තේ බොනීට මොකක් හරි කරන්න බලන්න මන්ත්‍රීතුමා ඒත් හොඳ වැඩක් කරන්න මං හිතපන් නියම් පෝස්ට් රට නියම් පෝස්ට්රේ දැන් තමයි ගහන්නේ මං හිතපන් අඩෝ රට නියම් පෝස්ට්රේ දැන් අඩෝ නියම් පෝස්ට්රේ දැන් තමයි ගහන්නේ හිතපු අපේ බොස් ආටු කියලා මං කරන්න අඩෝ නියම් පෝස්ට්‍රේ දැන් වදින්න බලාපන් බලාපන් හරි දැන් තමයි නියම් පෝස්ට්‍රේ වැදුනේ අද තමයි හරි බලය යන්න තෝ දැනගනි වත්තේ බොනීට සාධ්‍යාල බෑරි දැන් තමයි හොඳම පෝස්ට්‍රේ එක වැදුනේ Yes. ඇමතුමා අපේ ස්පා එකෙන් මේ පාර ලක්ෂ 50ක්ම ලාභේ. ඇමතුමා කොටා මම account එකට දැම්ම හොඳේ. අවශ්‍ය දෙයක් වැටෙයි. බය වෙන්න එපා කියලා. ඉතින් හරි මම ඔබතුමාගට දන්න ඕනේ ඉතින් ඒ වෙලාවට කලාවට වෙනවා කියලා. හරි නේද? ඇමතුමා මේ පාර බාර පොලිමිත් 10ක්ම ඇවිල්ලා තියෙනවා. ඔබතුමායි මායි පහ පහ බෙදාගමු ඒක. හරි බං. ඒ වගේ කල්ට වෙලාවට කරගමුකෝ. ඇමතුමා මං හිතා ඉන්නේ පවුල කට්ටියත් එක්ක ඔසී වල යන්න. ඇමතුමා යමු. පොඩ ඩේට් එක කියන්නකෝ. හොඳටම අපිට යමන් බං යමන්. හරි මං දිනේ බලලා කියන්නම්. හරි. ඉතින් ප්‍රොජෙක්ට් පොඩ්ඩක් මොකද? මේක අවුලක් නැහැ. ඒක ගානට කරගෙන යන්න. ඒක වැඩි වෙන්න ඕන වෙලාවට හරි. ඔව් ඉදිරියට අපිට වැඩ වැඩි වෙනවද? සර් අපේ කට්ටියයි අවිසර්ගේ කට්ටිය ගහගෙන වන්ති අම්මට ඒකත් ඉන්නේ කවුද ගහගෙන තියෙන්නේ වෙන කවුද බං උඹගේ මගේ පාතේ ගියොම තමයි හරි බං ඔකු ගහ ගන්න ඕන නැත්නම් අපිට මේ පුතු වල ඉන්න වෙන්නේ නැහැ ඔකු ගහ ගන්නකන් තමයි අපි මේ වෙයි ඉන්නේ ඒකත් ඇත්ත ඕකුට මතක දවස් 8ක් මට දැන් බස් පරක් වුණා මම එහෙනම් යනවා පරක්කු වෙලා නේ
tadi nggak mau hari berarti mana dah Hari ayo. hari tangku Api din naggawa doon kaya bang munggah sama dah apa din dari bang. Lalu hari ini munggah. Oh. අම්මේ පෝටර් ගහලා මුළු ඇඟපත සේරෝ රිදෙනවා. අම්මට කිරි. අන්න මීටින් එකක්. යන්න ඕන බලන්න හැංගිලා. මොකක්ද කරන්නේ කියලා බලන්න. අවුරුවරුනි රැස්වීම කියලා. මම ඔබතුමාලට භූමි තෙල් වලට ලාමු තෙල් දෙනවා මම බොරු කියන්නේ නැහැ බොරු කියන දන්නෙත් නැහැ බොරු කියලා වැඩකුත් නැහැ මම එහෙමයි ඔක්කට කියන්න ඕන බලලා. අවුරුවරුනි මම මේ මන්ත්‍රීකමෙන් ඇමතිකමෙන් ගියා පස්සේ මේ කාපට් ගහනවා මේ පාරවල් උක්කුගෙම කැටකල් උඩින් කාපට් ගහනවා ඔව් කැට ගලවන්නෙත් නැහැ ගියා ආණ්ඩුව වලින් කරපුව මම කරන්නේ නැහැ අවුරුවරුනි කොහොමද තමයි වෙන්නේ මේ වතුර ගන්න ඔබ වහන්සේලා වෙනුවෙන් කතා කරලා මගේ උගුරක් රිදෙනවා. උගුර වේලිලා වගේ. අමා වෙන්න පොඩක් ඉන්න. හරි. වතුර උගුරක් බිව්වම ඇති. ඉරානට කවුවට අපි දලෙන්නේ නැහැ. මම ඔබ තමුන්ලාතලා වෙනුවෙන් පොල් තෙල් දෙනව නල මාර්ගවලින්. සහෝදරවරුනි ඔබ තමුන්ලාන්සලාට දෙන පොරොන්දු මං කවදාවත් අපත යවන්නේ. තමුන්ලාන්සලාට බොරු කියන්නේ නැහැ. මම මේ බාල මහත්තයලා ළඟට ඉඳන් කියන්නේ. බොරු කියන්නෙම නැහැ. මම බොරු කිව්ව බාල මහත්තයට හොඳ නැහැ. පොඩ්ඩක් ඉඳ සමා වෙන්න. උගුර පොඩ්ඩක් හිටු. මම මේ ඔබ සහෝදරවරු වෙනුවෙන් කතා කළා. මගේ දැන් උගුරත් තේලිලා. පොඩ්ඩක් ඉඳ සමා වෙන්න. එහෙනම් මතකයිනේ ලකුණ? බල්ල ලකුණ. තුනේ වත්තේ බොලීට ඡන්ද දෙන්න. බල්ලට ඡන්ද දාන්න තුනේ වත්තේ බොලීට ඡන්ද දෙන්න. හරි. එහෙනම් මට පරක් වෙලා මම යනෝ ජය වේවා. ජය වේවා. මන්ත්‍රීතුමාට ජය වේවා. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. තුමා මම රැසීමකට ගිහිල්ලා ආවේ. තෙල් පෝලිං වල වගේ සෙනග. මේ පාරන වැඩි කරගන්න පුළුවන්. අර මේ පාර ඡන්ද නම් කොට දාගන්න පුළුවන්. අනුතුමාගේ ෆුල් සප් එක මට ඕන. අනිවාර්යෙන්. මන්ත්‍රීතුමාට වගේ සපෝට් එක දෙනවා අනිවාර්යෙන්. ඔබ මගේ කොන්ද කඩලා කතා කරනවා අනිත් පැත්ත කඩන්නේ. මේ වරෙන්කෝ අපි මෙහෙ කියලා ගත්තා වගේ නෙමෙයි අන්න බලපන්. ටිකක් කඩලා හිටා. අන්න බලපන් අරුන් දෙන්න. උන් දෙන්න පන්න එකේ ඉන්නවා අපි මේ නිකන් මෙහෙ කෙලගෙන ඉවරයක් නැතුව අතපය කඩාගෙන පේනෝනේ. ඒකනේ බං බලපංකෝ. මුන්ට උදව් කරනවට වඩා හොඳයි. අපි යමයි යන්න බං. මේ ඇති බලන්න පාප මුන්ටම තියාගන්න කියලා අපි යමයි යන්න මුන්ගේ පස්සෙන් ගියත් අපිට හැමදාම බුටි කන්න තමයි මේ පේනෝනේ. තුනට යාර හිතනවා බං. ඔබ මගේ කොන්ද කැඩුවා නෝ. නෑ ඇති බලන්න වන්දක් නෑ බං. තෙල් ගන්නවයි. මොකක් හරි කරුනේ.